අපි බොහෝ දෙනෙක් පුංචි කාලේ ඉඳලම ඉගෙනගෙන තියෙන්නේ අනිත් අයව සතුටු කරන්න. එහෙම නැත්නම් අනිත් අයගේ අවශ්‍යතාවයන් වලට ප්‍රමුඛත්වය දෙන්න කියලා. නමුත් Good Vibes Good Life පොතේ 3 වෙනි කොටසින් වෙක්ස් කිං අපිට කියා දෙන්නේ තමන්ව ප්‍රමුඛත්වයට පත් කිරීමේ වැදගත්කම. ඔබට ඔබ ගැනම අවධානයක් නැත්නම් ඔබට වෙනත් කිසිම කෙනෙකුට හැබෑවටම උදව් කරන්න බැහැ. හිස් වෙච්ච කෝපයකින් තවත් කෝපයකට වතුර වක් කරන්න බැහැ. ඒ වගේම තමයි මේ සිද්ධියත්. මෙහිදී සාකච්ඡාවේ තවත් වැදගත් දෙයක් තමයි boundaries. ඒ කියන්නේ පෞද්ගලික සහ මානසික සීමාවන් පනව ගන්න කියන එක. හුඟක් මිනිස්සුන්ට නැහැ කියලා කියන්න ලොකු බයක් වගේම ලැජ්ජාවක් තියෙනවා. තමන්ට කොච්චර අමාරුණත් තමන්ගේ කාලය සහ ශක්තිය විනාශ වුණත් අනුන්ව සතුට කරන්න ගෙහෙල්ලා. තමන්ගේ ජීවිතය අවුල් කරගන්න අය අපි අතරේ ඕනෑ තරම් ඉන්නවා. වෙක්ස් කිං තමන්ගේ ජීවිත අත්දැකීම් ඇසුරින් අපිට පෙන්වලා දෙනවා ඔබ හැම විටම අනුන්ට ඕ කියනවා නම් ඔබ ඔබගේම මනසට සාමයට සහ අරමුණු වලට නෑ කියා ගන්නවා කියලා. ඔබ ඔබේ සීමාවන් පැහැදිලිවම හඳුනා ගන්නට ඕනේ. යම් කිසි කෙනෙක් හෝ වැඩක් ඔබේ මානසික සාමය විනාශ කරනවා නම් ඊටම කාරුණිකව නමුත් ස්ථිරව ඒ ප්‍රතික්ෂේප කරන්න ඔබට අයිතියක් තියෙනවා. ඒ වගේම අපේ සමාජයෙන් අපිට සිද්ධ වෙන අසාධාරණකම් විවේචනවලට අපි කොහොමද මුහුණ දෙන්නට ඕනේ? මේ ගැන වෙක්ස් කිං ඊටම ගැඹුරින් මේ කෘතියේදී සටහන් කරනවා. කෙනෙක් ඔබට අසාධාරණ විදිහට බනිනකොට එහෙම නැත්නම් පහත් කරලා කතා කරනකොට ඒ වචන වලින් නිරූපණය වෙන්නේ ඔබේ වටිනාකම නෙවෙයි. ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරයේ තියෙන මානසික තුවාල සහ ඔවුන්ගේ හීනමානයයි. ඒ නිසා අනුන්ගේ විවේචන තමන්ගේ හිස මතට අරගෙන දුක් විඳින එක නතර කරලා දාන්න. මෙහිදී forgiveness එහෙම නැත්නම් සමාව දීම කියන සංකල්පය කතුරුවරයා ඊටම පැහැදිලිව හරිම ලස්සනට විග්‍රහ කරනවා. සමාව දීම කියලා කියන්නේ අනිත් කෙනා කළ වැරද්ද නිවැරදි කියලා පිළිගන්න එක නෙවෙයි. තවදුරටත් ඒ පුද්ගලයා අතින් සිද්ධ වෙච්ච වැරදි දේ ඔබේ හිත ඇතුලේ තියාගෙන ඒ ගැන කලකිරීමට පත්වෙමින් ඒ ගැන තරහවක් ඊර්ෂ්‍යාවක් වෛරයක් ඇති කරගන්නවා වෙනුවට ඒ සිතිවිලි වලින් ඔබේ සිත නිදහස් කරගත්තා කියන හැඟීම. ඔබ අනිත් අයට සමාව දෙන්නේ ඕන් වෙනුවෙන් නෙවෙයි. ඔබේම ආධ්‍යාත්මික නිදහස සහ ශක්තිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කියන දේ මතක තියාගන්න.